අපගේ ඉතිහාසය ආරම්භ වූයේ විජයකින්ද? ඉන්දියාවෙන් පිටමං කරන ලද හොරෙකුට අපගේ ඉතිහාසයේ මූලාරම්භය ලබා දීමට තරම් මහා වංශ කදුවරයා ගැති වූයේ කෙසේද? විජයට පෙර අපගේ රටේ තිබූ ප්‍රෞಢ ඉතිහාසය වසා දැම්මේ යැයි අපි අද ඒ පිළිබඳ කතා කරමු. හෙළ ඉතිහාසයේ අසහාය පාලකයා වූ මහා රාවණ රජුගේ සැබෑ පුරාවෘත්තය ලොවට හෙළි කිරීම වසර දහස් ගණනක් සැඟවී තිබූ හෙළ තාක්ෂණයේ බල පරාක්‍රමය නිවැරදිව ගවේෂණයටයි අපගේ සූදානම. රාවණ අපගේ ඉතිහාසය විජය රජුගෙන් ආරම්භ වූවායයි මහා වංශයේ සිදු කර ඇති බරපතල වැරැද්ද අප නිවැරදි කරගත යුතුය. ඉන්දියාවෙන් පිටමන් කරන ලද හොරෙකුට අපගේ ඉතිහාසයේ මූලාරම්භය ලබා දීමට තරම් අපගේ ඉතිහාස ගවේෂකයෝ අනුවන වූයේ ඇයිදැයි අප නොදනිමු. සුප්පා දේවියට ඝන කැලෑවකදී මුණ ගැසුණු සිංහයෙකු තම ස්වාමියා කොටගෙන තිරිසන් සිංහයෙකු හා මනුෂ්‍ය දුවකට දාව ඉපදුනා යැයි සැලකෙන සිංහබාහු හා සිංහසීවලීගේ කතාව මහා වංශය ලියූ මහානාම හිමි ලියන ලද්දේ කුමන අරමුණකින් දැයි මොහොතක් සිතා බලන්න. එයට ප්‍රබලතම හේතුව වූයේ මහානාම හිමියන්ද ಭಾರತೀಯ සම්භවයක් සහිත කෙනෙකු බැවිනි. මේ හෙළවීමේ සත්‍ය ඉතිහාසය වලදා ව්‍යාජ ඉතිහාසයක් ගොඩනැගීමට සිදු කළා වූ කූට උපක්‍රමයට මෙම මහානාම හිමියන්ද ඍජුවම වගකිය යුතු බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු. වසර ගණනක් තිස්සේ අපට උගන්වනු ලබන මේ ප්‍රෝඩාව දැන්වත් නිවැරදි කරගත යුතුය. සිංහයකුට දාව සුප්පා දේවිය වැදූ දරු දෙදෙනෙකුගෙන් මේ රටේ ඉතිහාසය ඇරඹී තිබීම සිදුවායයි පවසන පට්ටපල් බොරුව මෙතුවක් කල් අපට පාසලෙන් උගන්වන ලද ඉතිහාසය වේ. මෙවැනි අමන ක්‍රියාවකින් අපගේ මේ අභිමානවත් ශිෂ්ටාචාරය ආරම්භ වූවායයි සිතා සිටිනම් අදම ඒ මතය වෙනස් කරගන්න. මහා වංශයට අනුව විජයගේ උපත සිදුවන්නේ මේ සිංහබාහු හා සිංහසීවලී දෙදෙනාට දාවයි. එම දරු දෙදෙනා එක කුස උපන් සහෝදර සහෝදරියන් වේ. එසේනම් මේ ඉතිහාසය සැබවින්ම සුජාත ඉතිහාසයක්ද යන්න අපි ඔබෙන් විමසමු. එක කුස උපන් සහෝදර සහෝදරියන්ගේ විවාහය ඔබ අනුමත කරනවාද? මෙවැනි ව්‍යාජ ඉතිහාසයක් තුලින් අපගේ ජාතිය පැවත එන බවට තවමත් ඔබ විශ්වාස කරනවාද? අපගේ හෙළ ඉතිහාසය පිළිබඳ ගොතන ලද මේ මුසාවන් අප වහාම නිවැරදි කරගත යුතුය. සිංහයකුට දාව සිංහල ජාතිය ආරම්භ වූ බවට ගොතා ඇති මේ ප්‍රෝඩාව අපගේ පරම්පරාවෙන් අප අවසන් කරගත යුතු බව අපි ඔබට මතක් කරමු. අභිමානවත් හෙළ ඉතිහාසයකින් පැවතෙන අපගේ ශිෂ්ටාචාරයේ කොහේ හෝ රටකින් මෙරටට පාත් වූ පොරෙකුට ලියා දී අප කිසිසේත් අනුමත නොකරන්නෙමු. මහා වංශයේ ප්‍රකාශිත මේ පට්ට බේගල් ඉදිරි පරම්පරාවට අප ඉතිරි නොකළ යුතුය. මෙයට වසර දහස් ගණනකට පෙර සැබවින්ම මේ හෙළබීමේ රාවණ රජපරපුරක් තිබුණේම නැද්ද? විස්මිත හෙළ තාක්ෂණයක්, විස්මිත වූ වෙද පරම්පරාවක්, වසර දහස් ගණනකට පෙර ගුවනින් යා හැකි තාක්ෂණයක් මේ මහා වංශයේ සඳහන් විජය පැමිණීමට පෙර අපගේ රටේ තිබුණේම නැද්ද? අපි ඔබෙන් විමසන්නේ යයි.